ඩීකට ඉස්සෙල්ලා කිව්වා ගායි සාන් පුතාගේ රැප් එකක්. හරිද? පොතකට සාන් පුතාව ගෙන්නුවා. යාළුවනේ ඉතින් අපිට බාර් සීන් එකක් වුණා. අපි දැන් ඉන්නේ කිරින්දේ. ලකට මැස්සම පිපිතිස්සෙමයි මග හැර ගිය වස්සාරේ කලකට ඉස්සරදී මග නැමෙස්ස. ඕන ගයිස් අපි තිස්සමාරා පන්සලට ඇවිල්ලා ඉන්නේ. එහෙනම් අපි ගිහින් සෙට් වෙමු. ඉතින් කොහොමද ඔන්න ඉතින් අද යන්න හදන්නේ අපි තිස්සමහරාමේ මාගම්පුරේ කියලා කියනවනේ. මාගම්පුර රාජධානියට අද යන්න හදන්නේ. ඉතින් ගිය පාර vlog එකෙන් අපි බයික් එක සර්විස් කරන්න එකක් ගෙනල්ලා තිබුණේ. ඒක සර්විස් කරන්න උනෙත් නැහැ. ඒකට මොකුත් ලෙඩක් තිබුණ නැහැ අතට සර්විස් කරන්න. ඉතින් ඔන්න අද යන්න හදන්නේ අපි මාගම්පුර තිස්සමහරාමට. ඉතින් අපි දැන් ඉන්නේ තනමල්ලිල. රාවත් එක්ක එහා පැත්ත අසිරිය බලන්න පුළුවන්. ඉතින් අතරයෝ මෙතන ප්‍රසිද්ධ තැනම් මෙතන ඔටෝ ගහනවා කට්ටිය ඒ විදිහට කරනවා. ඉතින් අපි තා යාළුවෙකුත් ඉන්නවා. ඔයගලන්ට දැකලා ඇති ඉස්සරහා ගිය පාර වලක් ගියත් හිටියා. ඉතින් අපි වැඩි එකට ආනන්තව අපි යන වීඩියෝ එකට. ඔන්න විදිහට තමයි තියෙන තනවල්ලිල. අපි එන ගමන් සෙට් වෙමු. යන ගමන් සෙට් වෙමුනේ. යන සෙට් වෙමු. ඔන්න යාළුවනේ අපි තේ එකක් බොන්න ආවා. ඉතින් මේ හෙල්මට් එක දාගෙන එන්නත් අපිට අප්පිරියයි. අපේ යාළුවොත් ඉන්නවා. ඔබ තියන් ඉතින් මේ වෙලාවේ මෙච්චර දුරක් ආව මොකද්ද කියන්නේ? මාන්සි බඩි ගිනි. ඉතින් ඔක තමයි මට කියන්න තියෙන්නේ. ඔන්න යාළුවනේ අපි ආවේ ඉතින් තේ එක බොන්න. හරිද කඩේට මොකද්ද කියන්නේ? බොමු අපි ගත්ත ගයිස් ප්ලේන් ටි දෙකයි ලුණු මිරිසයි රොටි දෙකයි. හරිද? ඕ අපි ජීවිතේ විඳින්න මේ ඇවිල්ලා තියෙන්නේ. අපිට දැන් යන්න තියෙනවා තව කිලෝමීටර් 20ක් 30ක් වගේ කියමු. 30ක් වගේ යන්න තියෙනවා. ඉතින් වැහි බල කාර්ගුණයක් තියෙනවා. අපි සැලෙන්නේ නැහැ. හරිද? අපි කොහොම හරි යන අපේ යාළුවගේ බයික් එකත් හදලා තියෙන ගැම්මටම. ඔබට මොකද්ද ඒක පිළිබඳව කියන්නේ? බයික් එක හැදුව එකට කියන්නේ සතුටුයි. සතුටුයි කියන්නේ ඉතින් හැදුවේ නෑනේ කොහොමද ඉතින්. ඒක කරන්න දෙයක් නැහැ. අපි දැන් කන්න හදන්න රොටිය. අපි එන කාලා මේ වීඩියෝ එක දික් වෙනවනේ. අපි කනකන් හිටියොත් ඕ කෙල ගෙලින්න එපා. ඕගොල්ලොත් මේ පැත්තට ආවොත් මෙහෙන් කන්න පුළුවන්. තිස්ස වැවලකට ඇවිල්ලා තියෙන්නේ. තිස්සමහරාමේ ආගම්පුර. මොකද ඉතින් කියන්න තියෙන්නේ අපිට වැවලකට ඇවිල්ලා තියෙන්නේ. විස්තරයක් කරපයිලු. ටකින් අපි ප්ලේස් එකට යනවා. ඔව් තව චුට්ටකින් අපි යනවා. අපි ප්ලේස් දෙක තුනකට යන්න තියෙන. පොඩ්ඩක් ඉඳපන් යන්න එපා. උඩ එහෙම කලබලේ හරිද? බොහොම හරි මේ නවත්ත ගත්තේ. ඔයාලන්ට පේනවා ඉතින් වැවේ සුද්දරත්තේ රැලි ගලාගෙන එනවා. අපි ඈතට දැක්ක මුහුද වගේ බලනකොට වැව තියෙන්නේ. මුලින්ම ඈ ඔව් ටුවරිස්ට් වලට එහෙම මෙතන සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා ගයිස්. ඉතින් අද නම් පොඩ්ඩක් අඩුයි. එහෙනම් අපි ගිහින් සෙට් වෙමු. ඕන ගයිස් අපි තිස්සමාරා පන්සලට ඇවිල්ලා ඉන්නේ. මල් පොකුරුකුත් ගත්ත ගයිස්. ඒ ඕගොල්ලොත් එනවනේ අනිවාර්යෙන් මල් අරගෙන එන්න මේ පාවහන්නෙම ගලවල යන්න. හරිද? අපි මෙහෙම ගලවලා අපි යන්න ඕන අපේ මිත්‍රය යන ඉස්සරයි. හරි පන්සල තියෙනවා මේ දවස්වල වැඩ ගයිස්. ඉන්න ගානෝ වෙසක් එක නිසා කට්ටියක් ගොඩක් ඉන්නවා මෙතන. මල්ටි කඩා බයි බොයිස් ඉන්නවා මල්ටි කරනවා මෙතන හොගාන. මෙතන තියලා වඳින්න ඕනේ. ඉස්සෙල්ලා මේ මල් වල තිබුණේ නැහනේ. පොඩි බැල තිබුණේ. ඉතින් පොඩි වෙනසකට තියෙන අවුවයිනේ. චුට්ටක් අවුවයි. ඒක නම් අවුලක් නැහැ. ඉතින් හුලඟත් එක්ක ගස් පාර වෙච්ච මල් ටිකක් තියෙනවා. මේ ටිකක් කරනවා මෙතන. අපි බෞද්ධ වශයෙන් ගයිස් ඒ ටික අපි කරනවා නේද?
අනිවාර්යයෙන්. මේ හොඳ මලක් හොඳ. අපි දැන් ක්ලීන් ශ්‍රී ලංකා යටතේ වැඩ කොටසක් ගහ බොඩියට පටක් ගත්තේදී මේ හඳුන් කූර අයිස් එක හතරගම තියෙනවා මම දැකලා තියෙනවා ඒ හඳුන් කූර. ඕනිද අපේ සුරාජ්කු ගයිස් කියන එක පොඩ්ඩක් අඩු කරලා යාළුවනේ කියන එක කියන්න කියලා. අපි දැන් කියන යාළුවනේ කියලා මෙතන ඉඳලා. ගයිස් ඔන්න මෙතනක් තියෙන බුදු පිළිමයක්. ඒත් හිරු ටීවී එකෙන් පූජා කරපු එක. හරි ගයිස් ඉතින් ඔන්න තිස්ස මහරාම චෛත්‍යයත් අපි වන්දනාමාන කළා. ඔයගොල්ලොත් ඇවිල්ලා වන්දනාමාන කරන්න අනිවාර්යෙන් තිස්ස කතරගම යනවා නම් මේ එන්නේ කියලා කියන්නේ. ඔයාලත් ඉන්නේ හරිම ලස්සන තැන. ඉතින් ඔන්න අපි තිස්ස පන්සලත් බැලුවා. දැන් අපි කිරින්ද යන්න හිතන් ඉන්නවා. අපි වෙලා ඇති වුණොත් කිරින්දට යනවා. ඉස්සෙල්ලා අපි බයික් එකට තෙල් ගහගෙන ඉන්න ඕන. මොකක් කරන්නත් කලින් අපිට තෙල් තියලා තෙල් සුවඳට වැඩ වුණාට මේකේ තෙල් ගහන්න ඕන. හරිද? මේ සුවඳට වැඩ කරාට හරිද? තෙල් ගහන්න ඕන නේ බා. සෙට් එක ළඟින් යන්න ඕන ගයිස්. ෆුල් ටැංක් ගහනවද? ෆුල් ටැංක් ගහනවද? ෆුල් ටැංක් ගහන පුර ආසර හැල්ලු. අය බලෝ වෙන ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා බොග්ගයත් එක සෙට් කරලා ඉන්න. තෙල් ගහන්න. තෙල් වැඩිලා තියෙන්නේ. ඉතින් ගැප්පටව දැන් යන්න තියෙන්නේ. තෙල් දැන් සුවඳට යන්නේ. හරි. හම්බුණා අපිට සුපිරි දර්ශනයක්. අපි ඇවිල්ලා ඉන්නේ විහාර මහදේවි රජමහා විහාරස්ථානෙට. ඉතින් බලවත් ඔයගලන්ට පේනවා ඇති උඩ බුදු පිළිම වහන්සේත් එක්ක පන්සල තියෙන ඒ කිරින්ද තියෙන ගයිස්. අපි පාරෙන් එනකොට ඈතින් දැක්ක පොඩ්ඩක් ඇවිල්ලා බලලා යන්න හිතුවා. ඔය එනවා. මක්කයි මං කරන්නේ. කෑවයි. යාළුවනේ ඉතින් අපිට බාර් සීන් එකක් වුණා. අපි දැන් ඉන්නේ කිරින්දේ. ඔයාලට පේනවා ඇති වටේ. එන්න එක කියන්නේ මේ අපි එනකොට පාරේ වැරදුනා කිරින්දට එන. අපි සුද්දෝන්ගේ පස්සෙන් ආවේ. අපි ලංකාවේ ඉඳලා දන්නේ නැහැ කිරින්දට එන පාර. හරිද? මම තනියෙන් ආව නම් එනවා. ප්‍රශ්නේ උනේ මෙන්න මූ ආවා. හරිද? මේ ඉන්නේ අපේ ඩ්‍රයිවර්. මොකක්ද උනේ ප්‍රශ්නේ? පාර වැරදුනා. පාර වැරදුනා. හරිද? සුද්ද දන්නව එන පාර. අපි යනවා ගයිස් ඉතින් පනින්න කියලා බැලුවේ මෙතනින්. අවසාන කොනට ගිහිල්ලා අපි බලමු හරි පැත්තට. අවසානේ මා පරදා මේව සින්දුක් ගන්නවා. හරිද? රාජෝ බේආශා. කන්නත් නැහැ ඉතින් මම මොඩි කන්න නවත්තපන් කියලා කන්නත් නැහැ ඉතින් මේ පාර වැරදිලා ආවේ. මුහුදේ අපි වතුර ටිකක් කර බීලා යමු. නැවක් පේනවාද? නැවක් නෙවෙයිනේ. බෝට්ටුවක් ඈත. මාරි විදියට ගායිස් සෙනග ඉන්නේ තිබ්බතර. අද නම් පොඩ්ඩක් කඩුයි සෙනග. මම අර ඈත මේ බෝට්ටුව දැක්ක නැවක් වගේ. හරිද? කාන්තාරයකුත් තියෙනවා කිරින්දේ. ඔයගලන්ට පේනවා තියර ඈත. කාන්තාරයක් නේ බං අර. නෑ වැල්ලනේ. සෝරි. අර ෆොටෝග්‍රැෆි වෙන්න හදනව අතර. හරිද? අර ලයින් එක. ඒ ඩාන්ස් එකක් දාපන්. ඩාන්ස් කෑල්ලා. ඩාන්ස් එකක් බල්ලෝ. ඩාන්ස් නටපන්. ඌට තේරෙන්නේ නැහැ. හරිද? අතෙන්ට ගිහිල්ලා ගමුද මුහුද මැද්දනේ බා. බලාගෙන වරේ. සුපිරි ප්ලේස් එක. ඔව් බා ගාල් පෙල්ලෙනවා හොදේ. ඈ? මේ ටිකට ආවේ අද. මේ ටිකට ආවේ නේ. ගෙදර මිනිස්සු දැක්කොත් ආයි ජීවිතේට යන්න දෙන්න. ඔසායි කලිස බහැරනවලු ඉතින් ඉන පටියේ තද කරගන්නකන් ඉන්න ඕන. හරි. ඔව් මෙතන කඩන් ගිහිල්ලා බා. ගයිස් මෙතන ඔයගලන්ට පේනවා ඇති මේ කඩන් ගිහිල්ලා තියෙන්නේ. හරිද? අර රැල්ල එහෙම. රැල්ල නම් වැඩි ගයිස්. ඕගොල්ලෝ මේ රැල්ල අධික දවස් වලට එන්න එපා. අපි ඔන්න එන කිරින්දරත් ආවා. ඔබ යන්නේ
නිකන් මගේ මූණ නිකන් ලුණු රහයි. නුරයි දාඩියයි. ඉතින් අපි කිරින්දර ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලා ඉන්න වෙලාවේ අපේ සහෝදරයෙක් අහනවා ශාස්ත්‍රයක්. හරිද? ඔය ඌත්‍රින් ඊළඟ පිළිගන්නවා ඉතින්. අර පේනවනේ. මුහුද මැද ගායිස් ඉතින් මේක මේ පාට්ට view එක හරිද? මුහුද මැද ශාස්ත්‍රය යන්නේ. මුහුද මැද තියාගෙන. නැවක් පෙන්නන ගයිස් නැවක් තුන අපේ බොස ශාස්ත්‍රයක් කියමු අපි අහමු විස්තරේ මොකද්ද කිව්වේ තෝන්න මිනිත් ඇවිලි ශාස්ත්‍රයක් කාගන්න පොඩි කියන ඒවා ඇත්ත. ඇත්තද ඔබ මැරෙන දවස් ගානක් මැරෙන දවසක් කිව්වේ නෑ මට. ඒක කියන්නේ අපරාජ් රයිස් කටක් කන්න තිබුණ chance එක එක් කියලා නෑලු. ඔව් ෆෝන් එක ගත්තා. ඕන එක ගත්තා. ඔබ අර ඉස්සෙල්ලා ටීකට ඉස්සෙල්ලා කිව්වා ගායි සාන් පුතාගේ රැප් එකක්. හරිද? පොතකට සාන් පුතාව ගෙන්නුවා. හරි ඔබ ඒක ආයි කියපන් කැම් එකට. අපේ මේ යාළුවන්ට කියපන්. ඔන්න ගායිස් ඌ කියන්න හදන්නේ. ඒ කියපන් ඕයි. කියෙන්නේ නෑ බා. කියන ඔබට කියවෙන. සාන් පුතා දකින්නකම් ඔබ මේ කියපන්. ගයිස් මූට මේ සාන් පුතා කමෙන්ට් එකක් දාන්න ඕන නැත්නම් ඔගේ හිතට හරියන්නේ නැහැ ද පේනවනේ ඉන්න සිස්ටම් එකේ. ඉතින් ඔන්න සාන් පුතා මොහොතකට අපි ගෙන්නුවා අපේ සිරාජ්ට. ඔනේ පීට් එකක් දීපන්. අන්න එහෙම. ගයිස් අපි බලමු සාන් පුතාගේ රැප් එකක්. අහලා අපේ සාන් පුතා දෙවනි එකේ සාන් පුතා මේක දැක්කොත් ඉවරයි. ඔන්න අපි සානා එනවා ස්ටේජ් එකට ගහපන්. පලකට මැස්ස මර පිපිතිස්සෙමයි මග හැර ගිය වස්සානේ කලකට ඉස්සර තිබගෙන මෙස්සල ළඟට මැස්ස මේ ඇස්සෑනි ගොඩේ මැස්ස මතේ උඩතේ පස්සේ මගේ මම පඩ පිටේ සද්‍රමාලි සිටියන සන්තති සැලේ නිවන්නකි අනේ අනිත්‍ය සංසාරේ අපේ සාන් පුතාගේ රැප් එක කිව්වේ අපේ ඩයල් එකේ ඉන්න අර පේරෝනේ දැන් නවත්ත ගන්න ඉතින් සාන් පුතා අනේ මන් දන්නේ මූ ස්ටේජ් එකකින් දන්නේ ඊළඟට හරි කොහොම වුණත් ඉතින් ඔන්න විදියට තමයි ගයිස් අද බ්ලොග් එක උඩේ ඉතින් අපි හිතනවා ඔයගොල්ලෝ මේක එන්ජොයි කරන්න ඉතින් කියලා ඉතින් තවත් මේක අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු අපි ඉන්නේ තාම කිරින්දේ දැන් යනවා ගෙදර උගේ ඇස්සේ බෙල්ට් එක ගැලවිලා ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු ගිහිල්ලා නම් කට්ටියටම ජය වේවා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් බටන් එක ප්‍රෙස් කරලා ඕල් දාගන්න ඕ කරන්න එපා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් සෙට් කරලා ගිහින් එන්න කට්ටියට ජය වේවා. ජය වේවා. ජය හැමදාම මුට ඒත් බම පාට පිටි සදවාලි යෝ